හරියට ලස්සනට මහ ගන්න පුළුවන්. සාරි හැට්ටිකට මිමි ගන්නදී ඇඟට හැඩයට තියෙන ඇඳගෙන මිමි ගන්න. ඇඳුම ලොකු වුණොත් හැට්ටේ මිමි ටික ලොකු වෙනවා. එහෙනම් බලමු අපි මිමි ටික ගන්නෙ කොහොමද? පටියක් ගැට ගහගන්න ඕගලන්ට හැට්ටේ අවශ්‍ය උස. පටියකට ගිහුවොත් හැට්ටේ අවශ්‍ය උස. එහෙම කියලා මුගා පහතට ගන්න එපා. අපේ ඇඟ මෙහින් හැඩේ වෙනස්නේ. ඕනාට වැඩිය පහතට ගත්තොත් හැට්ටේ කැතයි. ටේප් එක තිබ්බේ කෙලින් හිටගෙන ඉන්නේ නැති. කම්පෙත්ත කෙලින් පහළ. ටේප් එක තිබෙන්නේ කම්පෙත්ත කෙලින් පහළ. උර හිස සිට පපුව දක්වා උස. පපුවේ මේ මුදුනට තියෙන උස. උර හිස සිට පපුව දක්වා උස. පපුව යට දක්වා උස. මෙහෙම ඇඟිල්ල තියන්න. එතකොට ඇඟිල්ලට යටින් බලන්න. ඇඟිල්ලට උඩින් නෙමෙයි බලන්නේ යටින්. පපුව යට දක්වා උස. එහෙමම මැන්න. හැට්ටේ උස. අපිට අවශ්‍ය උසට අපි පටියක් ගැට ගෙවුවානේ. එතන තමයි මැන්නේ හැට්ටේ උස. පපුව වල. කිහිල්ල යටින් දැම්මේ. කිහිල්ල යටින් දාලා පපුවට මෙහෙම අත පහත් කරා. පපුවට ඇල කරා. පපුව හරහාමයි මැන්නේ. පපුව වට. කිහිල්ල යටින් දැම්මේ පිටින් උඩින් ගන්න. කිහිල්ල යටින් දාලා පපුවට ඇල කරලා පපුව හරහාමයි ගත්තේ. පපුව වට. කිහිල්ල යටින් දැම්මහම පිටින් උඩින් යන්නේ ටේප් එක. අපේ මෙහෙට වඩා මෙහෙ පළලයි. පපුව කෙලින් දැම්මොත් එන්නේ අඩු මිම්ම. එහෙනම් පිටින් උඩින් ගන්න තමයි. කිහිල්ල යටින් දැම්ම. කිහිල්ල යටින් දාලා පපුවට ඇල කරලා පපුව වට. ඉන වට. හැඩ වෙච්ච ඉන නෙමෙයි. හැට්ටේ අඳින්න ඕන උස. මෙහෙම පොඩ්ඩක් තද කරලා මැදලා. ඉන වට. අපිට අඳින්න ඕන ප්‍රමාණයට දැන් මෙහෙම අපි බ්ලවුස් එකක් වගේ දුරට මහන්නේ නේ. මෙහෙම පොඩ්ඩක් තද කරලා මැදගන්න ඉන වට. ඔපනේවි පළ. පපුව අතර පළ. මේ පැත්තේ පපුවේ උස තැන ඉඳන් මේ පැත්තේ උස තැන. ඔපනේවි පළ. කරවට. මෙතන වෙල්ලේ මේ වලලකින් පහළ. කරවට. කරවටින් දැම්මා. මෙහෙම ළඟට ගෙනාවා. මේක ඕන වෙන්නේ අපිට හයිනෙක් හැට් එකට විතරයි. මේක ඕන වෙන්නේ හයිනෙක් හැට් එකට විතරයි. ඔන්න මැනපු කර වත්. පෙර කර ගැන. කම්පෙත්ත කෙලින් පහළ. එතන ඉඳන් තමයි මනින්නේ පෙර කර ගැන. මෙහෙම ටේප් එක තියලා මෙහෙම හිතා ගන්න කොයි ප්‍රමාණයක් කෙරුවම ඇතිද කියන්නේ. මෙහෙම ටේප් එක තියලා මෙහෙම හිතා ගන්න අපිට කපන්න ඕනේ ප්‍රමාණය. එතකොට මෙහෙම වෙන්නේ පෙර කර ගැන. 6ක් 6මාරක් 7ක් ඊට වැඩි ඉන්න ගන්න පුළුවන්. මෙහෙම තිබ්බි ටේප් එක මෙහෙම හිතුවේ කපන්න ඕනේ ප්‍රමාණය. පෙර කර ගැන. පසු කර ගැන. ඒ ටේප් එකම කන කෙලින් පහළ තිබ්බ ටේප් එකම මෙහෙම පිටිපස්සේ ගන්න. එතකොට පසු කර ගැන ඕන තරමක් ගන්න පුළුවන්. ඩ්‍රා එක කොහෙද කියලා බලන්න. ඒයින් උඩට කැමති ප්‍රමාණයක් ගන්න. එහෙම නැත්නම් සමහරුගේ ඩ්‍රා එකේ උඩ කප් දෙකක් දාලා ඇඳලා ඕන ප්‍රමාණයක් ගන්න පසු කර ගැන. උර හිස තැන තමයි කිහිල්ල කෙලින් උඩ. ටේප් එක දාලා ටේප් එකේ අයිනින් හිතක් තියාගන්න බෑනේ. එහෙම නැත්නම් ඇඳුමේ ඇලෙන්න. මේ පැත්තේ ටේප් එක දාලා ටේප් එකේ අයිනින් එල්බෙන් එකක් ගෙහුව නැත්නම් ටිකක් තිබ්බා. මෙහෙත් අයින එහෙත් අයින. එතකොට මම ගන්නවා තැන. කිහිල්ල කෙලින් උඩ. මෙහෙම පිට හරහා මැන්නේ උරහිස. කොහොම පිට හරහා මැන්නේ උරහිස. හැට්ටේ උරහිස පළ. අපි මෙහෙම පුංචි උරහිසක් මේ හැට්ට දාන්නේ. එතකොට මේ කිහිල්ල කෙලින් උඩ ඉඳලා මෙහෙට හැට්ටේ උරහිස පළ. අපිට මෙහෙම දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕක දෙකයි කාලා දෙකමාරක් සාමාන්‍යයෙන් දෙකක් ගන්න ඇති. දෙකට වඩා වැඩි කරන්නත් පුළුවන්, අඩු කරන්නත් පුළුවන්.
මැන්නේ නැතත් කමන්නේ සාමාන්‍යයෙන් දෙකක් ගන්න. 70 උරහිස පළ. අක්කඩ. අත මෙහෙම කරා. මෙහෙම දැම්මා. ඔය මැන්නේත් කඩ. ඔය මැන්නේත් කඩ. අග්ගොබේ. පහත්ම කරන්නේ නැහැ. මෙහෙම පොඩ්ඩක් උස්සලා මැන්නේත් ගොබේ. මෙහෙම කෙලින්ම උඩට වෙනපු එකත් කඩ. පහත්ම කරන්න එපා. අපේ අත මෙහෙ බලලයි පොඩ්ඩක් උස්සලා මැන්නේත් ගොබේ. අක්කට මැන්නම පැන ගන්න. එතන ඉඳලා තමයි අතේ දිග ඕන දිග. දිග ළඟින් අත අග. අත මෙහෙට දිග ගත්තා නම් එතනින් තමයි අත අග. කැමති දිග. ඔය අපි සාරි හැටේ මහන්න අවශ්‍ය නිතිකයි ඉගෙන ගන්න.